ආයුබෝවන් සියලු දෙනාටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ඉතා ජනප්‍රිය ඒ වගේම ඉගෙන ගන්න පහසු සහ ක්‍රමලේඛ භාෂා ගැන හදාරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ආරම්භකයින්ට හිතකාමී Python ලෙස හැඳින්වෙන ක්‍රමලේඛ භාෂාව ගැනයි. මෙහිදී මෙම ක්‍රමලේඛ භාෂාවේ ඇති වැදගත්කමත් එය ඉගෙන ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් හඳුන්වා දීමක් සිදු කරනවා. අනතුරුව මෙම ක්‍රමලේඛ භාෂාව Windows පරිගණකයකට ස්ථාපිත කරගන්නා ආකාරයත් විස්තර කරනවා. වීඩියෝ අවසානයේදී Python ක්‍රමලේඛ භාෂාව භාවිත කර පරිගණක තිරයේ ප්‍රතිදානයක් ලබා ගන්නා ආකාරය පිළිබඳවත් සාකච්ඡා කරනවා. හොඳයි අපි බලමු Python කියන්නේ මොකක්ද කියලා. Python කියන්නේ උසස් මට්ටමේ ඒ වගේම මිනිස් භාෂාවට සමාන ලෙස ලියන ඉතාමත් සරල ක්‍රමලේඛ භාෂාවක්. මෙය වර්ෂ 1991 දී පමණ නිර්මාණය කරන ලද බවට සැලකෙනවා. මෘදුකාංග සංවර්ධනයට, වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් නිර්මාණයට, දත්ත විශ්ලේෂණයට Python ක්‍රමලේඛ භාෂාව ඉතා පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම artificial intelligence, machine learning, automation, game development, internet of things යන ක්ෂේත්‍ර තුලත් මෙම ක්‍රමලේඛ භාෂාව බහුල වශයෙන් භාවිතා වන බව දක්නට ලැබෙනවා. Python ක්‍රමලේඛ භාෂාවේ ප්‍රතිලාභ. ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් කේතකරණය සිදු කරන නිසා භාෂාව ඉගෙන ගැනීමත් ක්‍රමලේඛකරණයත් ඉතා පහසුයි. AI, data science, mathematics, graphics, robotics, IoT වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් Python සඳහා ලියවුණු libraries ඉතා විශාල ප්‍රමාණයක් තියෙන එකත් පහසුවක්. ක්‍රමලේඛකරණයට පිවිසෙන නවකයින්ට Python ක්‍රමලේඛ භාෂාව ඉතාමත් ශක්තිමත් පදනමක් සපයනවා. ඒ වගේම Python ක්‍රමලේඛ භාෂාවෙන් මෘදුකාංග සංවර්ධනය කරන්නන්ට ලෝකේ පුරා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඇයි අපි Python ඉගෙන ගත යුත්තේ? වර්තමානයේ වන විට IT ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් භාෂාවක් වීම Google, Meta, Microsoft, Netflix, NASA වැනි විශාල සමාගම් Python භාවිතා කිරීම, සරල යෙදුමක් වගේම AI මොඩල් එකක් වුවත් Python භාවිත කර නිර්මාණය කිරීමට හැකියවීම, තාර්කික චින්තනය, ගැටලු විසඳීම ආදී හැකියාවන් වැඩි දියුණු කිරීම අනාගතයට අතිශයින්ම වැදගත් AI, data science, machine learning වැනි ක්ෂේත්‍රවලට ඇතුල් වීමට හොඳ මාර්ගයක් Python මගින් ලබා ගැනීමට හැකියවීම. Windows කම්පියුටර් එකකට Python install කරන්නේ කොහොමද? මුලින්ම Python වෙබ් අඩවියට පිවිසෙන්න ඕන. මේ සඳහා අපි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා www.python.org ලෙස ටයිප් කරලා enter press කරන්න ඕන. ඉන්පසු එම Python.org වෙබ් අඩවියෙන් අපි Python download කරගන්න ඕන. මේ සඳහා downloads button එක ක්ලික් කරන්න ඕන. එවිට ලැබෙන කවුළුවෙන් get the standalone installer for ඉදිරියෙන් දැක්වෙන Python ඒ අදාළ version එක මත ක්ලික් කරන්න ඕන. එවිට Python installer file එක download වෙනු ඇත. download file එක මත double click කරන්න. add Python to path යන කොටසට ඉදිරියෙන් දැක්වෙන කොටුව මත ක්ලික් කර එම කොටුව තුල හරි ලකුණ යොදන්න. අවසානයේ install now button එක මත ක්ලික් කරන්න. install වීමට කාලය ලබා දෙන්න. මේ සඳහා මිනිත්තු කිහිපයක් ගත වනු ඇත. install වීම සාර්ථක වූ පසු successful ලෙස දැක්වෙන මැසේජ් එකක් දිස්වනු ඇත.
ඉන්ස්ටෝල් වීම නිවැරදිව සිදු වූවාදැයි බැලීම. මේ සඳහා යතුරු පුවරුවේ Windows සමග R ප්‍රෙස් කරන්න. එවිට ලැබෙන කවුළුව තුල CMD ලෙස ටයිප් කර OK මත ක්ලික් කරන්න. එසේ කිරීමෙන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක විවෘත වනු ඇත. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක තුල Python space hyphen version ලෙස ටයිප් කර enter බටන් එක ප්‍රෙස් කරන්න. එවිට version number එක දැක්වෙන්නේ නම් Python සාර්ථක ලෙස පරිගණකයේ ස්ථාපිත වූ බව නිගමනය කරන්න පුළුවන්. Python ක්‍රමලේඛ භාෂාව භාවිත කරන්නේ කොහොමද? අපි දැන් සූදානම් වන්නේ අපේ පළමු Python පරිගණක වැඩසටහන ලියන්න. ඊට කලින් මම ප්‍රශ්නයක් අහන්නද? අපි ලියපු පරිගණක වැඩසටහනක් නිවැරදිද කියලා දැනගන්න පුළුවන් ආකාරයක් ගැන කියන්න පුළුවන්ද? ඇත්තටම පරිගණක වැඩසටහනක නිවැරදි බව හඳුනා ගැනීමට එම වැඩසටහනේ ප්‍රතිදානය භාවිත කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු Python වැඩසටහනකින් ප්‍රතිදානයක් ලබා ගන්නේ කොහොමද කියලා. මෙතනදී ප්‍රතිදානය කියලා අදහස් කරන්නේ අපේ පරිගණක වැඩසටහනෙන් පරිගණක තිරය මත දර්ශනය වීමට සලස්වන යම් දත්තයක් හෝ තොරතුරක්. ඉතින් අපේ පළමු වැඩසටහනෙන් අපි බලමු Hello World යන ප්‍රකාශය පරිගණක තිරය මත දර්ශනය වීමට සලස්වන්නේ කොහොමද කියලා. Python ක්‍රමලේඛ භාෂාවේදී පරිගණක තිරය මත යම් දෙයක් දර්ශනය කර ගැනීමට print යන ශ්‍රිතය භාවිත කරනවා. print යන ශ්‍රිතයක් ලෙස හැඳින්වීමට හේතු තියෙනවා. ඒ ගැන අපි ඉදිරි වීඩියෝකින් කතා කරමු. හොඳයි. දැන් අපි බලමු command prompt එක භාවිත කරලා Python වැඩසටහනක් ලියන ආකාරය ගැන. මුලින්ම අපි command prompt එක විවෘත කරගන්න ඕන. ඉන්පසුව command prompt එක තුල Python ලෙස ටයිප් කරලා enter කිරීමෙන් Python shell එකට යන්න ඕන. Python shell එක භාවිත කරලා අපිට Python වැඩසටහනක් ලියන්නත් ඒවා ක්‍රියාත්මක කරලා වැඩසටහනේ ප්‍රතිදානය බලා ගන්නත් පුළුවන්. හොඳයි. දැන් අපි Python shell එක තුල print round වරහන් දෙක ඇතුලේ ඒ වගේම පෙරලිකම ඇතුලේ hello world යන වචන ටයිප් කරලා enter කරලා බලමු. එවිට hello world යන shell එක තුල දර්ශනය වෙන බව දැක ගන්න පුළුවන්. අපේ පළමු Python වැඩසටහන සාර්ථකයි. හොඳයි. මේ ආකාරයට ඔබේ නම පරිගණක තිරයේ දර්ශනය කර ගැනීමට උත්සාහ කරලා බලන්න. අද වීඩියෝවෙන් Python ක්‍රමලේඛ භාෂාවේ ඇති වැදගත්කමත් එය ඉගෙන ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන හඳුන්වා දීමක් සිදු කළා. ඒ වගේම මෙම ක්‍රමලේඛ භාෂාව Windows පරිගණකයකට ස්ථාපිත කරගන්න ආකාරයත් විස්තර කළා. අවසානයේදී Python ක්‍රමලේඛ භාෂාව භාවිත කර පරිගණක තිරයට ප්‍රතිදානයක් ලබා ගන්න ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළා. මෙම වීඩියෝව ඔබට වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. යතුරු පුවරුව හරහා දත්ත ලබාගෙන ක්‍රමලේඛකරණය සිදු කරන ආකාරය දෙවන වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න. ස්තුතියි.